Motor vent. පළවෙනි බස් එක තමයි 62-78-38. එතනින් තමයි අපි බස් කර්මාන්තය ආරම්භ 62-78 මගේ තාමත් ඔබ සතු තියෙනව නේද? ඒ බස් එක තිබිලා දැන් ඒක ඉතින් දි รา පත් වෙලාම ගිහිල්ලා තින්නේ. ඉතින් අපි ඒ බස් විකුණන්නේ නැහනේ. අපි කරන්නේ අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරපු බස් කාටවත් විකුණන්නේ නැහැ. ඒවා අපි නිකන් අපිට අර නටපුන් වශයෙන් හරි අපිට S2 දකින්න අපි ඒ විදිහට තියෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මං නිතරම ඔය කොළඹට යනවා එනවා. එතකොට ඔරුගොඩවත් උතන ෂෙඩ් එකට එහා පැත්තේ මං දකිනවා නිතරම මේ බස් රථ ගණනාව තියෙනවා. මම හිතන්නේ බස් රථ 8ක් 9ක් විතර තියෙනවා. පොඩ්ඩක් බලද්දි මේක මේ RAD රාජගිරිය. ඇයි මේ බස් රථ අයින් කළා තියෙන්නේ? මේකයි. ඒ බස් රථ දැන් ඊට පස්සේ මම මේ ටාටා බස් රථ වලින් මං ලේලන් බස් රථ වලට මාරු වුණා. එතකොට ගමනාගමන කොමිෂන් සභාවේ අපිට මේ අලුතෙන් පර්මිට් එකක් දෙන්නේ නැහැ. අපිට බස් ගේන්න පුළුවන් පර්මිට් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ ටාටා බස් රථ පහේ තියෙච්ච ගමන් බලපත්‍ර තමයි ලේලන් බස් රථ වලට ආදේශ කරගත්තේ. ඒ පැරණි මන් දීපු බස් රථ තිය තමයි මම එතනේ ගාල් කරලා අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවා මේ පොදුම කලෙක්ෂන් එක විතර තියනවා නැත්නම් ඒක මොකද හේතුව කියන්නේ? තාම තියාගෙන ඉන්න හේතුව මොකද? ඒවා මට ඉතින් මුදල් කරගන්න පුළුවන් විකුණලා නමුත් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මගේ ආරම්භය එතනනේ. ඉතින් උදේ හවස මම එතනට යනකොට ඒවා මගේ S2 දකිනවා නම් මට ඒක හරි සැනසීමක්. ඒකින්ද තමයි මම ඒ විදිහටම කෞතුක වස්තු වශයෙන් එතන තැන්පත් කරලා තියෙන්නේ.